අද වීඩියෝ එකකින් මම පෙන්නන්නේ මගේ පුංචි පැලවා ගාව මුලින්ම මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරිස්. මම ස්ට්‍රෝබෙරිස් වරයිටිස් 3ක් පැල කරා. ඉතින් මුලින්ම පළදාව ආවේ මෙන්න මේ ස්ට්‍රෝබෙරි ගහේ. අනිත් ඒවල මල් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ සලාද වර්ග 4ක් තියෙනවා. මේ කොළ පාට ඒකෙම දම් පාට එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තියෙන අයිස්බර්ග් ලෙටස්, ඒ වගේම මේකත් සලාද වර්ගයක්. මේ තියෙන මගේ තක්කලි ගහ. ඒකේ තක්කලි දැන් ඉදිලා අපි අතට මේ ටික කැඩුවා. ඒ වගේම මේ තියෙන්නේ පුංචි කොච්චි ජාතියක්. ඒක හරි රසයි. ගොඩක් ඔය බැදුම් අපි තෙල් දාන ජාති වලට මේක දැම්මහම ගොඩක් රසයි. ඒ වගේම මේ තියෙන්නේ වම්බටු. ඒකේ නම් ගෙඩි ගොඩක් හැදිලා තියෙනවා. ඒවා තාම ලොකු වෙන ගමන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මගේ රෝස්මෙරි ගහ. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ කෑම වලට එකතු කර ගන්නවා. මේ තියෙන්නේ පාස්ලි, ඒ වගේම මෙතන මිංචි, සැල්දිරි, ඒ වගේම කොත්තමල්ලි කොළ තියෙනවා. මේ තියෙන්නේ මගේ කරපිංච පැල. ඒක නම් ගොඩක් වටිනවා මට. ඉතින් මේ ෆ්‍රෙෂ් සලාද කොළ අපි හැමදාම වගේ අපේ කෑම එකත් එක්ක අර ගන්නවා. සෑන්ඩ්විච් එකක් එක්ක බත් කනකොටත් අපි ඉතින් කොළ කීපයක් එකතු කර ගන්නවා. ඉතින් ඒක හරිම ෆ්‍රෙෂ්. මේ තියෙන්නේ තවත් සැර මිරිස් ජාතියක්. මෙන්න මේ වගේ පුංචි එළවලු ටිකක්, පළතුරු, ඒ වගේම හර්බ්ස්, මල්පැල ටිකක් තමයි මගේ පැලවගාවේ තියෙන්නේ. ඉතින් මේවට මම ඩේලි වතුර දානවා. ඉතින් ඒ වලින් ලැබෙන හරිම සතුටක්. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් අපේ ජීවිතවලට ගොඩාක් ලොකු සතුටක් එකතු කරගන්න පුළුවන්. Thank you for watching my video.